ක්‍රියා 10 වෙනි පරිච්ඡේදයේ 19 සිට 34 වෙනි පදය දක්වා සඳහන් කරනවා සීලගෙදර සිදු පිබිදීමක් සම්බන්ධව. පාවුල් සහ සීලස් සිරකුණු ලබනවා එක රාත්‍රියකට. ඔවුන් පිලිප්පි නගරේ කලාව් සේවයකදී ශාස්ත්‍ර කියන ආත්මයක් ඇති තරුණියක් නිදහස් වූ අවස්ථාවේදී ඔවුන් දෙදෙනාව ඔවුන්ගේ ඇගේ ස්වාමිවරු ඒ කියන්නේ ඒ ශාස්ත්‍ර කියන ආත්මය තිබූ තරුණියගේ ස්වාමිවරු දෙදෙනා මේ පෞසා සීලස්ව අල්ලලා සිරයට දාන්න කටයුතු කරනවා. ඉතින් මේ අවස්ථාවේ සඳහන් කරනවා අපි බයිබලයේ ඒ කොටස කියවනකොට දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ විවිධ කරුණු අපිට ඉදිරව් කරනවා. ඉතා වැදගත් කරුණු කාරණා කීපයක් අපේ ජීවිතයට එකතු කරනවා. අපේ ආශිර්වාදය, අපේ මිදීම, අපේ ජයග්‍රහණය වෙනුවෙන්. ඉතින් 19 වෙනි පදයේ සඳහන් කරනවා නමුත් ඇගේ ස්වාමිවරු තමන්ගේ ලාභ ලැබීමේ බලාපොරොත්තුව නැති වූ බව දැක පාවුල් සහ සීලස් අල්ලා වෙළඳාම්පලට ඇදගෙන ගොස් මුල ඇදෙනින් ඉදිරියේ සිටුවේ. ඊළඟට දිගටම කියවෙන විට අපි සඳහන් කරනවා එතන නඩුකාරයන් ළඟටද වුන් ගෙන ගොස් යුදෙව්වරු මේ මිනිස්යෝ අපගේ නුවර අතිශයින් කලබමින් රෝමයන් වූ අප විසින් පිළිගන්ටත් වාන්තන්ටත් නුසුදුසු චාරිත්‍ර උගන්වති කීවේ. එවිට සමූහය ඔවුන්ට විරුද්ධව එක්ව නැගිටිනෝය. නඩුකාරයෝ ඔවුන්ගේ වස්ත්‍ර ඉරා දමා ඔවුන්ට කෝඩ් වලින් තරන්න අණ කළෝය. ඔවුන්ට බොහෝ පහර දුන්නයින් පසු හිරගේ දමා ඔවුන් ප්‍රවේශමෙන් රැකවල් කරන්නට හිරගේ මුණ ඇදෙන්නට අණ කළෝය. ඔහු එවැනි අණක් ලැබූ බැවින් ඔවුන් ඇතුල් හිරගේ දමා ඔවුන්ගේ පාද සවි ලෙස දඬු ගැසුවේය. ඉතින් අපි දියකටම කියවගෙන ගියොත් මේ සඳහන් කරනවා නමුත් මධ්‍යම රාත්‍රිය පමණේදී පාවුල්ද සීලස්ද යාඥා කරමින් දෙවියන් වහන්සේට ගී කීවෝය. ඉතින් මේ මාතෘකාව ලෙස මම මේ අදහස මේ තෝට් එක එහෙම නැත්නම් මේ බයිබල් වචනේ මම නමක් දාලා තිබෙනවා සිරගෙදර සිදු පිබිදීමක් ගැන. සිරගෙදර පිබිදීම නැත්නම් රිවයිවල් ඉන් ද ප්‍රිසන් සෙල්. හදලූය. මොකද එතන සඳහන් කරනවා ඊටාම් වැදගත් කරුණු කීපයක්. දැන් පවුල් සහ සීලස් ඔවුන් දෙදෙනා හිරේට යන්නේ සේවයක් කරන්න ගිහිල්ලා. ඔවුන් අර තරුණිය තුල හිටපු ආත්මයට තරවට කරපුවාම ඒ තරුණියගෙන් ඒ යක්ෂාත්මය පිට වෙලා ගියා. ඊට පස්සේ ශාස්ත්‍ර කියන්න බැරි වෙනවා. මොකද මේ ශාස්ත්‍ර කිව්වේ යක්ෂාත්මයක් තුලින්. මේ සමහර අය අපි තේරුම් ගන්න ඕනේ මේ අద్భుත එහෙම නැත්නම් গুপ্ত එහෙම නැත්නම් මේ වගේ මේ යුගයේදී බොහෝ සමහර නාමික කිතුණුවන් පවා සමහර වැරදි ඉගැන්වීම් සහ ව්‍යාජ ඉගැන්වීම් গুপ্তাකාර නේද? එහෙම නැත්නම් බොහෝ මේ මිනිසුන්ට හිතාගන්න බැරි ආකාරයේ තේරුම් ගත නොහැකි ආකාරයේ සමහර සාතනික ඉගැන්වීම් ආශ්‍රයෙන් යක්ෂාත්ම ලෝකයේ මිනිස්යන්ව මුලා කරමින් සිටින යුගයේ සමහර නාමික කිතුණුවන් පවා ඒකට හසු වෙලා ඉන්නවා. මොකද හේතුව මේක කියන්නේ හේතුව මොකද මේ ශාස්ත්‍රය කියන ඔවුන් ඒ අනාගතයේ වෙන සිදුවෙන දේවල් මේ යක්ෂාත්ම තුලින් මේ තරුණිය අපි බැලුවොත් ක්‍රියා 16 වෙනි පදයේ සඳහන් කරනවා අපි යාඥා කරන තැනට යද්දී ශාස්ත්‍ර කින ආත්මයක් ඇත්තව පේන කිමින් සූකිය ස්වාමීවරුන්ට බොහෝ ලාභ ඉපදුව එක්තරා තරුණියක් අපිට සම්බ වුණා. එපිට සඳහන් කරනවා මෙතනින් පාවුල් සහ සීලස්ට මේ තරුණිය මුණ ගැසෙනවා නේද? මොකද එයා බිස්නස් එකක් කරා. මොකද යක්ෂාත්ම තුලින් මොකද්ද කරපු බිස්නස් එක? ශාස්ත්‍ර කියන එක. හැබැයි අවසානයේදී 18 වෙනි පදේ කියනවා මේ පාවුල් අතිශයින් අප්‍රසන්න වී හැරි ඒ ආත්මයට කතා කොට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඇගෙන් අහක් වී යන්ට නුඹට අණ කළමි කීවේ. ඒකේ පැහැදීම ආත්මය අහක් වගේ
දැන් මේ නිසා මොකද කරන්නේ බිස්නස් එක ලොස් වෙච්ච නිසා ඇයව සේවයට යොදවලා තිබු මේ මිනිස්සු ස්වාමිවරු මොනවද කරන්නේ ලාභේ නැති නිසා මේ අයව හිරේ දානවා. එක රැයකට හිරේ දානවා නේද? බොහෝ මේ accusation false accusation එහෙම නැත්නම් මේ බොරු චෝදනා යටතේ ඔවුන්ව හිරේ දානවා නේද? දැන් නමුත් මේ ස්ථානයේ සඳහන් කරනවා ඔවුන්ට බොහෝ පහර දෙනවා කෝටු වලින්. එහෙම නැත්නම් මේ ඉංග්‍රීසි බයිබලයේ හැබැයි මේකේ පැහැදිලිව සඳහන් කරනවා ඔවුන්ට පහර දෙනවා නිකන් කෝටුවකින් ගහනවට වැඩිය ඔවුන්ට තදබල ලෙස ඔවුන්ට හානි කරන ඔවුන්ගේ ශරීරයන් වලට ඔවුන්ට සමහරලාට කස පහර වෙන්නත් පුළුවන්. මේ ස්ථානයේ සඳහන් කරනවා ඔවුන්ගේ වස්ත්‍ර ඉදා දමලා තමයි මේ විදිහට ගහන්නේ නේද? කසේ එතකොට නිකන් කෝටුවක් අරගෙන නිකන් ගැහුවා නෙවෙයි. හැබැයි මෙතන වැදගත්ම කොටස තියෙන ඊළඟට. මොකක්ද හේතුව? ඔවුන්ව ප්‍රවේශමෙන් රැකවල් කරන්න. ඒ කියන්නේ අධික ලෙස රැකවල් කරන්න ඔවුන්ව හිරේ ඇතුල් හිරගෙට දානවා. ඇතුල් හිරගෙට දාන්නේ බොහෝ මේ තදබල අපරාධකාරයන් නැත්නම් ක්‍රිමිනල්ස්ලා නේද? මේගොල්ලන් ක්‍රිමිනල් කිසිම දෙයක් කරේ නැහැ. හැබැයි තදබල නියෝග නිසා උන් ඇතුලේ දැම්මා. සමහරලාට අපිත් සමහර වෙලාවට ඔබේ ජීවිතේත් මෙවැනි ඇතුල් සිරග එකක හිර වෙලා ඉන්න පුළුවන්. නේද? හිරගයක් කියන්නේ පිටස්තර ලෝකයේ එක්ක සම්බන්ධතාවයක් නැති ප්‍රසන්න තැනක් නෙමෙයි. හරිම අප්‍රසන්න මිනිස්සෙක් අප්‍රසන්න කරන තැනක් නම් ඒක තමයි සිරගයක්. එතකොට සිරගේ පාවසා සීලස්ව දැම්මම ඇතුල් සිරගෙට බොහෝ වෙලාවට මම හිතන්නේ එතන ආලෝකය අඩුයි. නමුත් ඔවුන් මොනවද කරේ කියන එක අපි බලන්න යනවා. තේරෙනවද? ඒක අපි හැම දෙනෙක් දන්න දෙයක් මේ බයිබලයේ. ඔබ මේක කොටස 100 වතාවක් කියවලා ඇති. ඔවුන්ගේ පාදත් ගැට ගහලා, පාදත් දණුගේ ගහලා, කකුල් තොල්ලන්න බෑ, අතුත් ගැට ගහලා නේද? තද බල ලෙස. මොකද මේ කාලේ වගේ නෙමෙයි. මේ කාලේ වගේ මේ හියුමන් රයිට්ස් මුකුත් නැහැ. ඒ කාලේ තේරුණා නේද? මැරුවත් මොනවා කරා වුණත් ලේසියෙන් ඒවා යට ගහනවා. ඉතින් කිසිම සාක්ෂි මුකුත් නැහැ. තද බල අච්චු දීලා ඔවුන්ව හිරේ තබලා තිබුණා. දැන් 25 වෙනි පදේ සඳහන් කරනවා නමුත් මධ්‍යම රාත්‍රියේ පවනේදී පාවුල්ද සීලස්ද යාඥා කරමින් දෙවියන් වහන්සේට ගී කීවෝයි. දැන් මෙතනින් ඔවුන් සඳහන් කරනවා අමාරුම අවස්ථාවයි. අපි සමහරලාට යම් රෝගයකින් එහෙම නැත්නම් යම් පීඩනයකින් එහෙම නැත්නම් යම් ණයක් නිසා ඔබේ පවුලේ ප්‍රශ්නයක් නිසා එහෙම නැත්නම් ඔබේ පවුලේ කෙනෙක්ගේ ළඟම නේද ළඟම ඉන්න පුතෙක් වෙන්න ළඟම ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් පවුලේ දරුවෙක් වෙන්න පුළුවන් දෙමාපිය වෙන්න පුළුවන් ඔබේ හොඳම මිත්‍රා වෙන්න පුළුවන් සැමියා වෙන්න පුළුවන් බිරිඳ වෙන්න පුළුවන් ඒ අයගේ වේදනාවක් නිසා ඔබ මේ වගේ හිරේක නේ වේදනාව කියන සිර මැදිරිය තුර ඔබ සිරගත වෙලා ඉන්න පුළුවන්. සමහර විට සමහර අයගේ සිර මැදිරිය තමයි රෝගය. සහ රෝගයන් බොහෝ රෝගයන් තේරුණා නේද? හැම වෙලාවෙම රෝගයන් වලින් පීඩාවට පත් වෙලා ඉන්නවා. මමද මේ වගේ කාලවල තුලින් ගමන් කරලා තියෙනවා. ඒ වගේම සමහර විට ණය ප්‍රශ්න මුදල්මය ගැටලුවක් තේරුණා නේද? ඔබ හිර වෙලා තියෙනවා. මේක විසඳුමක් නැහැ. නේද? ඒ හිරම ඇතුලේ ඇතුලේ කොහෙ බැලුවත් බිත්ති 4 තමයි තියෙන්නේ. නේද? 4 පැත්තෙම තියෙන්නේ බිත්ති 4ක්. නේද? උඩ බැලුවත් වහලෙන් ඒක වැහිලා තියෙන්නේ. එතකොට කිසි දෙයක් අපිට බලාපොරොත්තුවක් තියන්න බෑ. හැබැයි මේ අවස්ථාවේදී පාවුල්තුමා සහ සීලස් ඔවුන් යාඥාවේ මිනිසයන්. බයිබලයේ සඳහන් කරනවා ඔබ මේ ක්‍රියා 10 වෙනි පරිච්ඡේදය බැලුවොත් එහෙම ඔවුන් පිලිප්පියට ඇවිල්ලා ඔවුන් නිතර යාඥා කරන්න එතන ගඟක් තිබුණා. ඒ ගඟ අද්දරට ගිහිල්ලා යාඥා කරා. එතකොට ඔවුන් පැහැදිලිව පේනවා යාඥාවේ මිනිසයන්. එනම් ඔවුන් යාඥා කරමින් ගීතිකා කියපු අය. මේක පුරුද්දක් වෙලා තිබුණා. ආමෙන්. මේක පුරුද්දකට ගියපු දෙයක්. මොකද්ද මේ පුරුද්ද? යාඥාව සහ නමස්කාරය. හලෙලූයා. ඒකේ ප්‍රතිඵලයක් තමයි ඔවුන් ගීතිකා ගායනා කරේ. මෙතනින් කියනවා ඔවුන් ගායනා කරා.
සහ ඔවුන් යාඥා කරා. මම විශ්වාස කරනවා මේ අවස්ථාවේදී ඔවුන්ට ගායනා කරන්න යාඥා කරන්න පරිසරයක නෙවෙයි හිටියේ. ඒ කියන්නේ අමාරුකම විතරක් නෙමෙයි, ශාරීරික අමාරුකම විතරක් නෙමෙයි, ඊළඟට කුමක්ද සිද්ධ වෙන්නේ කියන දේ. ඔබත් මමත් මෙවැනි අවස්ථාවකට මුහුණ දුන්නොත් අපි බොහෝ සමහර විට වියවුල් වෙන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ එක පුරුද්දක් තිබුණා. මොකද්ද? යාඥා කරමින් දෙවියන් වහන්සේට ගායනා කරා. මොකද අපි දැන් ඊළඟට සිදුවෙන දේ බයිබලයේ තියෙන නිසා අපි දන්නවා. හැබැයි ඒ දෙන්න දන්නේ නැහැ. අපි ඒ පැයට ගියොත් අපි මේ දෙදෙනා සිරමැදුරියේ ඉන්න ඒ පැයට අපිට කාලය හරහා ගමන් කරන්න පුළුවන්. ඊළඟට වෙන දේ දන්නේ නැහැ නේද? අපිට බයිබලයේ තිබෙන නිසා අපි දන්නවා ඊළඟට සිදුවෙන දේ. හැබැයි ඒ දෙදෙනා දැනගෙන හිටියේ නැහැ. හැබැයි නොදැන දන්නේ නැති වුණත් ඔවුන්ගේ පුරුද්ද මොකද්ද? යාඥාව සහ නමස්කාරය. අද ඔබට කියන්න පුළුවන් නම් යාඥාව සහ නමස්කාරය. මෙතන බලවත් දෙයක් සිදු වුණා. මේ 25 වෙනි පදයෙන් තමයි මහත් වූ හාස්කම ආරම්භ වෙන්නේ. 2025 වගේ මේ 25 වෙනි පදේ අපි විශ්වාස කරන 2025 මේ වගේ දෙයක් අපේ ජීවිතේ සෑම කෙනෙකුගේ ජීවිතේම සිදුවිය යුතුයි නේද? 25 වෙනි පදේ නමුත් මධ්‍යම රාත්‍රියේදී, මධ්‍යම රාත්‍රිය කියලා කියන්නේ රෑ 12 වෙන්න පුළුවන්. දැන් රෑ 12 කියන්නේ අපේ ඉංග්‍රීසියෙන් කියන plan darkest hour. එහෙම නැත්නම් අඳුරුතම පැය. ඔවුන් දෙදෙනාගේ අඳුරුතම පැය වෙන්න පුළුවන්. පවුල් සහ සීලස්ගේ අඳුරුතම පැය. අඳුරේම තිබෙන අඳුරුතම රාත්‍රිය මේ රාත්‍රියයි නේද? නමුත් ඒ අඳුරම අවස්ථාවේදී ඔවුන් යාඥා කරමින් සිටියා. 2025 ඔබ මමත් අඳුරම පැයක් තුලින් ගමන් කළත් ඒ අඳුරුතම පැයේදී අපි පුරුදු වෙච්ච දේ කරන්න පුළුවන් නා. මොකද්ද? පළවෙනි එක යාඥා කරන එක, දෙවෙනි එක නමස්කාර කරන එක. යාඥාව කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ සම්ප්‍රදායනුකූල දෙයක්. දණින් වැටිලා අත් දෙක උස්සගෙන එච්චරයි. නමුත් යාඥාව කියන ඊට එහා දෙයක්. අපි රැකියාවට යනකොට වැඩ කරන විට එහෙම නැත්නම් ඔබ උයන විට එහෙම නැත්නම් ඔබ රස්සාව කරන ගමන් ඔබට යාඥා කරන්න පුළුවන්ද? කොහොමද කරන්න පුළුවන්? සමහර වෙලාවට අපිට අපේ ආත්මයේ යාඥාවෙන් දෙවියන් වහන්සේට ලං කරන්න පුළුවන්. අපිට ලං වෙන්න පුළුවන් නේද? කටින් කතා නොකරත්. සමහර වෙලාවට අපි යාඥාව ඇටිටියුඩ් එකක්, යාඥාව ආකල්පයක් එක්ක නේද ලැබෙන අවස්ථාව යාඥා කරනවා සමහර වෙලාවට. සමහරට පාරේ යන ගමන් S2 වහන්න එපා. සමහර වෙලාවට පාරේ යනකොට නමුත් යාඥා කරන්න පුළුවන් නේද? බස් එකේ යන ගමන් ඔබට නේද සමහරට ඔබේ කට අතින් වහගෙන සමහරට මුහුණම ඉන්න ඔබට යාඥා කරන්න පුළුවන් නේද? එවැනි යාඥා ඉතා බලවත්. ඉතින් දවස පුරාම අර වගේ දන ගහගෙන යාඥා නොකරත් ඔබට ලැබෙන අවස්ථාවෙන් ඔබේ ආත්මයෙන් නේද කටින් නොකියුවත් ආත්මයෙන් යාඥා කරනවා. සමහරලාට ලැබෙන කැම පැය වෙන්න පුළුවන්. පැයක් කැමරට තියෙනවා නේද? විනාඩි 15ක් සමහරලාට ඒකේ ඔබට යාඥා කරන්න පුළුවන්. අන්‍ය භාෂාවෙන් යාඥා කරන්න පුළුවන්. නේද? පෞතුමා අන්‍ය භාෂාවෙන් යාඥා කරපු අය ඉතින් සීලසුත් එහෙමයි. ඉතින් මේ අය අන් භාෂාවලින් යාඥා කරන්න ඇති. නමුත් යාඥාව කොහොම ඔක්කොටම අයිති. ඒ නිසා මම විශ්වාස කරනවා ඕන අන් භාෂාවලිනුත් යාඥා කරා. නේද? සාමාන්‍ය භාෂාවෙනුත් යාඥා කරා. ඊට පස්සේ ඔවුන් ඒ අතර නමස්කාර ගීතිකා ගායනා කරන්න පටන් ගත්තා. මේ යාඥාව විතරක් නෙමෙයි නමස්කාරය නේද? නමස්කාරය දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඇදලා ගන්න සුවඳක් නේද? අපි සුවඳ තිබෙන ස්ථානයකට ඇදී යනවා නේද? අපි එක සැරේම සමහරලාට අපි මනුෂ්‍යයන් අතර අපි මම දැකලා තියෙනවා සුදු ජාතික අය එහෙම නැත්නම් ඒ ෆොරිනර්ස්ලා සමහර ළඟින් යනකොට අමුතු එක සැරේම එනවා සුවඳක්. ඒ සුවඳ අපිව නිකන් ඈතකට අරන් යනවා. ඒ රටේ එයා ආපු රටේ සුවඳ දක්වා. ෆ්‍රාන්ස් වල කෙනෙක් නම් ඒ ගහන පර්ෆියුම් එකේ සුවඳ අපිව අරගෙන යනවා ප්‍රංශයට වගේ හැඟීමක් ඇති කරනවා. හදලුය. මොකද එයා ආපු මං හොඳ අදහසක් දෙන්න දෙත. ඒ ආපු රට
ආපු රටේ සුවඳ එයා අරගෙන යනවා. එහෙම නේද? එතකොට අපි ආකර්ෂණය වෙනවා ඒ සුවඳට. නේද? කවුරුත් නහය වහගෙන යන්නේ නැහැ මෙතනින් නේද? මේ නේද? ෆ්‍රාන්ස් වල තමයි පැරිස් වල තමයි ෆ්‍රාන්ස් වල තමයි හොඳම පර්ෆියුම්ස් හදන්නේ. එහෙමනම් ඒ සුවඳට ආකර්ෂණය වෙනවා. එතකොට මේ නමස්කාරය ස්වර්ගය ආකර්ෂණය කරන දෙයක්. අපි නමස්කාර කරලා ගීතිකා කියනකොට බොහෝ වෙලාවට සමහර අය ගීතිකා තෝරන්නේ සමහර වෙලාවට හරි තේරුණා නේද? ගීතිකා තෝරගන්න විට අපි ගායනා කරන ගීතිකා ඉතාම වැදගත්. මොකද හැමදාම අපි වැටි තියෙන ගීතිකාම ගායනා කරොත්, හැමදාම අපි කඳුලේ තියෙන ගීතිකා ගායනා කරොත් ඒවා අපිට අවශ්‍යයි. අපිට අවශ්‍ය නැහැ කියලා නෙමෙයි. නමුත් නමස්කාරය සහ ප්‍රශංසාව ඇති උන්වහන්සේ කරපු දේවල් ගැන අපි ස්තුති කරන විට, උන්වහන්සේ කළා වූ මහත් කාරණා ගැන ප්‍රශංසා කරන විට ප්‍රශංසාව ඉහළට එසවෙන වදන් සහිත ගීතිකා අපි තෝරගන්න ඕනේ නේද? දැන් හැම විටම කෙනෙක්ගේ මුකේ ගීතිකාවක් තියෙනවා කියන්නේ ඒ දවස, ඒ මුළු දවසම ඔබ යන්නේ තෙල් සමග. එනම් ඒ ආලේපය සමගයි. ඔය මුකේ තියෙන ගීතිකාව මොකක්ද? සමහරවිට විලාප ගීතිකා නේද? හැම වෙලාවෙම නේද? විලාපයක් සහිත එක ගීතිකාවක් හැබැයි නේද? දෙවියන් වහන්සේට තමයි කියන්නේ නේද? අයියෝ ස්වාමීනි නේද? එහෙම නැත්නම් අපි නේද? මේ සමහර වෙලාවට අපි නම් කියන මම කැමති නෑ. නමුත් ඒ ගීතිකා යම් කාලයකදී අපිට ඉතාමත් ප්‍රයෝජනවත් වුණා. තේරුණා නේද? දැන් සමහර ගීතිකා අපිට අපේ මුල් කාලේදී තේරුණා නේද? සමහර වෙලාවට එක ගීතිකා තිබෙනවා නේද? අපි ඒවා තාමත් සමහර ඒක ඒවයේ වටිනාකම මිනිසුන්ට තියෙනවා. ඒක හැම කාලෙටම තියෙනවා. හැබැයි සමහර ගීතිකාවල ඒකෙම අපි එල්බගෙන ඉන්නවා නම් තේරුණා නේද? දැන් අපි හැමදාම නේද මං වැටිලා එහෙම නැත්තම් නේද මා පව්කාරෝ මට ස්වාමීන් කරුණා කරන. දැන් ඕකනම් අපේ හැමදාකම තියෙන ගීතිකාව. ඕකේ ඊතරම් දෙයක් ඊළට වෙස් වෙන්නේ නැහැ. හදලුයා නේද? එහෙම නැත්තම් අපිට දෙවියන් වහන්සේට කියන්න පුළුවන් නම් ඔබ වහන්සේ කළ දේ, ඔබ කළ දේ ගැන නේද? ස්වාමින් වහන්සේට කියන්න පුළුවන් නම් ඔබ කළ දේ ගැන මා ස්තුති කියමි නේද? අපි සමහරවිට පරණ ගීතිකාවල් කියලා තිබෙනවා. කතරම් යහපත කළද මට එලෙසින් ස්තුති කරා නේද? සමහරවිට ඒකේ ගීතිකාවේ උන්වහන්සේ කළපු දේවල් ගැන අප ස්තුති කරනවා. දැන් ඒක ආත්මයන් වහන්සේගේ බලයෙන් යුක්තව අපි ගායනා කරන විට. එහෙම නැත්නම් ආත්මයන් වහන්සේ දෙන්නා වූ ගීතිකාව. මේ ගැන වැඩිම කියන්නේ සංගීතයට මම නැඹුරු නිසා ගීතිකාවලට. අපි ආත්මයන් වහන්සේ දෙන ගීතිකාව සමහරවිට මම බොහෝ පැරණි ඉංග්‍රීසි ගීතිකාවල් තේරුණා නේද? ඒවා පැරණි කියලා කිව්වට ඒකේ ආලය තිබෙනවා. සමහර පැරණි ගීතිකාවල් මම ගායනා කරනවා. මට දැනෙනවා ආත්මයන් වහන්සේටත් මගේ ආත්මයටත් බොහෝ ලං වෙච්ච දෙයක් නේද? සමහරලාට ඒ ගීතිකාව ඒ මොහොතේදී අපි ගායනා කරන විට මොකද මම දන්නවා මේ ගීතිකාවක තියෙන බලය. දේව බලය, දෙවියන් වහන්සේගේ බලය තමයි. හැබැයි ගීතිකාවක තියෙන බලය, ඒ ආවරණ කලාපය, ඒ ගීතිකාවක් ගායනා කරන විට අපේ මධ්‍යම රාත්‍රියේදී ස්වර්ගය ස්පර්ශ කරනවා නේද? ස්වර්ගය ස්පර්ශ කරනවා. යාඥාව වගේම ගීතිකාව ගැන වැඩි කියන්නේ නැහැ නේ සමහර අය. නමුත් ස්වර්ගය ස්පර්ශ කරනවා. සිංහාසනයේ ස්වාමින් වහන්සේගේ, දෙවියන් වහන්සේගේ සිංහාසනය ස්පර්ශ කරනවා. එපමණක් නෙවෙයි පියාණන් වහන්සේගේ හදවත ස්පර්ශ කරනවා. තේරුණා නේද? ඉතින් මම සමහර ගීතිකා ඒවා හරියට මගේ ජීවිතේ කොටසක් වගේ සමහර අවස්ථාවලදී මම ඒවා ගායනා කරලා තිබෙනවා. හදලුයා. දැන් මෙතන මේ අය ගායනා කරනකොට හිරකාරයෝද ඔවුන්ට ඇහුම්කන් දීගෙන සිටියෝ කියලා තියෙනවා. මෙතනින් ඇවිල්ලා අපි නමස්කාර කරලා යාඥා කරන වෙලාවේ ඔබ හිතන්න ඔබ ඉන්න ස්ථානයේ අඳුරක, කළුවරක, හිරගෙදරක ඔබ ඉන්නවා. කඳුලෙන් සිටිනවා, වේදනාවෙන් සිටිනවා. හැබැයි මේ අවස්ථාවේ ඔබ අන් භාෂාවලින් යාඥා කරනකොට දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේගෙන් ඔබ ගීතිකාවක් ඉල්ල ගන්න ඕනේ. කොහොමද ඉල්ලගන්නේ?
අපි ඒ මොහොතේ අපේ හදවතට ලං වෙච්ච ගීතිකාවක් දෙවියන් වහන්සේ දෙනවා. හැබැයි ඒක ස්වර්ගයේ ස්පර්ශ වෙන්න ඕනේ. සමහරලාට ඒක ගායනා කරන්න ටිකක් අපහසු වෙන්න පුළුවන් නේද? ඔබ වහන්සේගේ විශ්වාසවන්තකම මහත්ය නේද? සිර ගෙදර ඉන්න හිට අපිට කියන්න පුළුවන්. නේද? අපි රෝගයකින් ඉන්නකොට කියන්න පුළුවන්ද? මා සුව කරන දෙවිඳුන් බෑ නේද? You are the Lord that healeth thee. එහෙම නැත්නම් මේ වෙන ගීතිකාවල් අපිට ගායනා කරන්න පුළුවන්ද? හැබැයි ආත්මයන් වහන්සේගේ බලය තුලින් අපි ගායනා කරනවා නම් මේ අවස්ථාවේදී මෙතනින් කියනවා අනිත් අයත් අහගෙන හිටියා. හදිසියෙන් මහත් පොළොකම්පාවක් විය. 26 වෙනි පදේ කියනවා හදිසියෙන්. මෙතන හදිසියෙන් පොළොකම්පාවක් වුණා. ඒයින් හිරගේ අත්තිවාරම් සෙලවුණේය. ආමේන්. එකෙනෙම සියලු දොරවල් ඇරුණේය. සියල්ලන්ගේ බැඳුම්ද මිදුණේය. ආමේන්. මෙතන මොකක්ද උනේ? මේ ලෙස තේරුණේද මම මේකට පාවිච්චි කරේ ඉංග්‍රීසි බයිබල් එක. මෙතන මේ සඳහන් කරනවා ඔවුන් යාඥා කළ නමස්කාර කරන විට දෙවියන් වහන්සේගේ ආලේපය සිරගෙදර අත්තිවාරම් සැලවුවා. හලෙලූයා. අත්තිවාරම සැලවුනේ ඇයි? ඒක සාමාන්‍ය භූකම්පනයක් නෙවෙයි නේද? පොළොවෙන් ආපු ස්වභාවික එහෙම නැත්නම් නිකන් පොළොවේ ගිනි කඳු ආශ්‍රයෙන් ඇති වෙන භූමිකම්පාවක් නෙවෙයි. මේ සාමාන්‍ය භූමිකම්පාවක් නෙවෙයි. මේ ආවේ කුමක්ද? දෙවියන් වහන්සේගේ ආලේපය, දෙවියන් වහන්සේගේ බලය සිරගෙදර සිර මැදිරිවල අත්තිවාරම සැලවුවා. ආමේන්. හලෙලූයා. හැබැයි අත්තිවාරම සැලවුණාම මොකද උනේ? දොරවල් ඇරුණා. හලෙලූයා. මොකද උනේ? පළවෙනි එක තමයි දොරවල් ඇරුණා. ඊට පස්සේ මොනවද උනේ? බැඳුම් සියල්ලන්ගේ බැඳුම් මිදුනේ. කාගේද? පවුල් සහ සීලස්ගේ බැඳුම් මිදුණා. ඒ විතරක් නෙමෙයි මම විශ්වාස කරනවා හැම හිරකාරයෙක්ගේ තේරුණා නේද? බැඳලා තිබුච්ච යකඩ මේ අය නිකන් ලණු පොටවල් වලින් ගැට ගහලා තිබුණේ යකඩ බැඳුම් ගැලවිලා වැටුණා. තේරුණා නේද? එතනදී භූමිකම්පාවත් එක්ක සට ගාලා ඇහෙන්න පටන් ගත්තා. මොනවද? මේ යදම් එහෙම නැත්නම් මේ යකඩ දන්වැල් කඩාගෙන බීමට වැටෙන සද්දේ. තේරුණා නේද? ඔබ හිතලා බලන්න. ඔබ කල්පනා කරලා බලන්න. ඒ යකඩ මේ බැඳුම් මේවා බිම වැටෙන සද්දේ උන්ට ඇහෙන්න පටන් ගත්තා. තේරුණා නේද? හැබැයි දෙවියන් වහන්සේගේ ආලේපය එතන ක්‍රියාත්මක වෙච්ච නිසා හිරකාරයන්ට පැනලා යන්නත් බෑ. ඒක ඊළඟ දේ. දැන් දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මන වහන්සේගේ ආලේපය එතනට ආවා. මේ පවුල් සහ සීල සැරෙන්න අනිත් හිරකාරයෝ ඔක්කොම ක්‍රිමිනල්ස්ලා. අපරාධකාරයෝ වෙන්න පුළුවන්. ඉතින් ඔවුන්ට ඒකෙන් නිදහස් වුණා කියලා ඔවුන්ට එළියට යන්න බැරි වුණා. මම විශ්වාස කරනවා මේ මහත් හාස්කම මේ හිටපු හැම හිරකාරයෙක්ම දැක්කා. මේ හැම හිරකාරයෙක්ම යාඥා කරන ඇසුවා. මේ හැම හිරකාරයෙක්ම ගීතිකාවල් ඇසුවා. ඔවුන්ට ගැලීම ලබන්න අවශ්‍ය සෑම දෙයක් මෙතන තිබුණා. හලෙලූයා. මතක තියාගන්න. ඒ විතරක් නෙමෙයි භෞතික සාක්ෂියක්ම උන් දැක ඔවුන්ගේ අත්වල ගැට ගහලා තිබ්බ බැඳුම් නිදහස් වුණා. ආද ලෝකේ ඉන්න දරුණුම හිරකාරයා ඒ හිර ගෙදර පිලිප්පියේ හිටියත් ඒ හිරකාරයාට පවා දේව බලය ඇස් දෙකෙන් දැක්කා. උන්ගේ කන් වලින් ඇසුවා. ඔවුන් තේරුණා නේද? ඔවුන්ට නෑ කියන්න බෑ කියන්න බැරි බලයක් දේව බලය මේ පවුල් සහ සීලස්ගේ දෙවියන් වහන්සේ සර්ව බලය ඇති. තේරුණා නේද? ඒ සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ ප්‍රේමය පිලිප්පියේ සිරමැදිරිය කරා දක්වාම දුවගෙන ආවා. ඒ ප්‍රේමයේ සිරමැදිරි වලට පවා ආවා. හලෙලූයා. සිරමැදිරි දක්වාම එක්ස්ටෙන්ඩ් වුණා, දික් වුණා ඒ ප්‍රේමයේ. එච්චර බලයක් මම විශ්වාස කරන්නේ මම දකින්නේ සහ ඔබටත් මටත් පේනවා. අවට හිටපු අයට ඒ බලය දැක්කා, ඇසුවා, ගැලවීම ලබන්න. ඔවුන්ටත් මේ නිදහස ලබන්න තියෙන හැම අවස්ථාවක්ම හැම මොකද්ද කියන්නේ අපිට හිතන්න පුළුවන් හැම පහසුකමක්ම දෙවියන් වහන්සේ සලසා දුන්නා. ගැලීම ලබන්න, මිදීම ලබන්න දෙවියන් වහන්සේ ආශිර්වාද කරේ. මෙතන පෙන්නනවා දොරවල් ඇරියේ. මෙතන පෙන්නනවා දෙවියන් වහන්සේ හැම හිරකාරයෙක්ටම පවුල් සහ සීලස් ඇරෙන්න. තවදුරටත් පවුල් සහ සීලස් එතනදී හිරකාරයෝ නෙමෙයි. මෙතනදී අනිත් හිරකාරයෝන්ගේ
ඔවුන් දැක්කා තමන්ගේ අත්වලින් දංවැල් ගැලවෙලා වැටෙනවා දැගෙන. භූමිකම්පාවකදී දංවැල් ගැටවෙන්නේ නැහැ. සෝරි දංවැල් ගැලවෙන්නේ නැහැ. භූමිකම්පාවකදී මොනවද සිදු වෙන්නේ? තාප්ප ටික ඒ වෝල්ස් ටික මිනිසුන්ගේ ඇඟ උඩට වැටෙනවා. එච්චරයි වෙන්නේ. හැබැයි මෙතන මොකද උනේ? පොළොවේ ඒ බයිබලයේ සඳහන් කරන පොළොව කම්පාවට වැඩිය අත්තිවාරම තමයි හෙලවුනේ. අත්තිවාරම හෙලවුනහම දංවැල් කැඩෙන්නේ නැහැ. මොනවද උනේ? අත්තිවාරම සෙලවුනහම දෙවියන් වහන්සේ පෙන්නවා. මොනවද පෙන්වුවේ? ඔවුන් හිර කරලා තිබිච්ච දොරවල් ඇරුණා. ඔවුන්ගේ දංවල් කඩාගෙන වැටුණා. හැබැයි ඔවුන්ට පැනලා යන්න බැරි වුණා. මොකද එතන දේව අභිමුඛයේ තිබුණේ. තේරුණා නේද? හැබැයි ඔවුන් දැක්කා තමන්ටත් මේ නිදහස ලබා ගන්න පුළුවන්. තමන්ටත් මේ මහිමය ලබා ගන්න පුළුවන්. තමන්ටත් මේ නිදහස ලබා ගන්න පුළුවන්. ඔවුන් අනිත් අය කිසිම කෙනෙක් ජේසුස් වහන්සේ විශ්වාස කරලා තිබුණේ නැහැ. ඔවුන් විශ්වාස කරලා ඔවුන් අහලා තිබුණේ නැහැ. හැබැයි මේ මොහොතේ ඔවුන් ළඟ හිටපු හිරකාරයෝ දෙදෙනෙක් සර්ව බලධාරී සැබෑව එකම දෙවියන් වහන්සේට යාඥා කළ නමස්කාර කරනකොට ඇතිවෙච්ච ප්‍රතික්‍රියාව ඔවුන්ගේ ඇස් වලින් දැක්කා. කන් වලින් ඇසුවා. මෙතෙක්කල් අහලා තිබුණේ නැහැ. මෙතෙක්කල් දැකලා තිබුණේ නැහැ. හැබැයි අස්මාන අපිට තිබුණා. ඔවුන්ට යම් දවසක ගැලීම ලබන්න අවශ්‍ය එදාම ගැලීම ලබන්න අවශ්‍ය සියලු පහසුකම් දෙවියන් වහන්සේ අපයා දුන්නා. තේරුණා නේද? දෙවියන් වහන්සේ ඔවුන් එළියට එතනින් ගත්තේ නැහැ. හැබැයි එළියට එන මාර්ගය දෙවියන් වහන්සේ පෙන්වුවා. දංවැල් ගැලවිලා වැටුනහම ඒගොල්ලන්ට තේරුණා මේ දෙවියන් වහන්සේට නමස්කාර කරොත් මේ දෙවියන් වහන්සේට යාඥා කරොත් දවසක මගේ දංවැල් පාපේ නැමැති දංවැල ගැලවිලා වැටෙයි. සමහර විට ඒ හිර ගෙදරින් ඒගොල්ලන්ට එළියට එන්නත් පුළුවන් වෙයි. හාලෙලූයා. මේ පාවුල් සහ සීලස්ව බේරගත්ත නිදහස කරපු දෙවියන් වහන්සේ මටත් උදව් කරනවා නම් මටත් මේ පාපයෙන් ගැලවෙනකොට මේ හිරේට දාලා තියෙන ක්‍රිමිනල්ස් නම් ඒ තියෙන අපරාධයෙන් ගැලවීම ලැබුව විට සමහර විට භෞතිකවත් මේ හිරෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා ඒගොල්ලන්ට දෙවියන් වහන්සේ පෙන්වනවා. ඒ විතරක් නෙමෙයි දොරවල් හිරගෙදර දොරවල් ඇරියා. දෙවියන් වහන්සේ වෙන මාර්ගයේ විවෘත කරලා තිබෙනවා. ඒ හැම හිරකරුවෙකුටම දෙවියන් වහන්සේ පෙන්වන්නේ මාර්ගයේ විවෘත කරලා තියෙනවා. මමයි මාර්ගය. ජේසුස් වහන්සේ කිව්වා I am the way. මමයි මාර්ගය. මාර්ගය ඇරලා තිබෙන්නේ. ඔබ ඇතුල් වෙන්න. ඔබ ඒ දොරටුවෙන් ඇතුල් වෙන්න. කවුද දොරටුව? යේසුස් වහන්සේ. මෙතනින් ඒ බලවත් ආලේපේ නිසා ඒ ස්ථානයේ සැලුණා. ක්‍රියාපොතේ තව ස්ථානයක තියෙනවා මේ නිර්හාර විඳලා යාඥා කරපම ස්වභාව ඒ සිටිච්ච ස්ථානයේ සැලුණා කියලා. හalleluya. ඒ කියන්නේ මේ අර ඕස්ට්‍රේලියාව වගේ තියෙනවා මේ චර්ච් එක ප්ලැනට් ෂේකර්ස් කියලා. ඉතින් ඒ වගේ මේ පොළොව සොලවන අය තමයි අපි. ආමෙන්. පොළොව සොලවන්න පුළුවන් කවමද? දෙවියන් වහන්සේගේ ආලේපේ. මෙතන කියන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි. ස්වභාවික භූමිකම්පාවක් නෙවෙයි. තේරුණා නේද? දැන් මේ මැසිඩෝනියා වේ දෙවියන් වහන්සේ මේ කලින් ඔබ කියවොත් මේ බයිබලයේ ඉතුරු ඉහළ කොටස් ටික මැසිඩෝනියාවට එහෙම නැත්නම් මකදෝනියට යන්න කියලා දෙවියන් වහන්සේ පාවුල්තුමාට දර්ශනයකින් කතා කරලා පෙන්නනවා. පාවුල්තුමා ඒකට කීකරුවලා තමයි මේ මකදෝනියේ තියෙන ෆිලිප්පි නගරයට එන්නේ. තේරෙනව නේද? ඉතින් මේකට ඉංග්‍රීසි කියන්නේ මැසිඩෝනියාව කියලා. ඉතින් මැසිඩෝනියාව වල මේ ස්ථානයට දෙවියන් වහන්සේ ගෙනාවේ මේ මහිමේ දෙවියන් වහන්සේ පෙන්වන්න. දේව මහිමයක් සිදු වුණා. ඔබේ ජීවිතෙත් එහෙමයි. ඔබේ ජීවිතේ ඔබ හිතන්න පුළුවන් මේ වගේ අවස්ථාවකට ඇයි මම මූණ දුන්නේ? ඇයි මම මේ වගේ ස්ථානයක හිර වෙලා ඉන්නේ? කොහෙන්වත් නැහැ නිදහස් වෙන්න මාර්ගය. කොහෙවත් නැහැ. කොහෙ බැලුවත් නැහැ. නම ස්වාමිනී මොකද්ද මේකට මාර්ගය? හalleluya. මොකද්ද මාර්ගය? දෙවියන් වහන්සේ පෙන්න එක දෙයක්. මොකද්ද උන්වහන්සේ පෙන්නන මාර්ගය? යේසුස් වහන්සේ. තේරුණා නේද? හalleluya. බැඳුම් මිදෙනවා, දොරවල් ඇරෙනවා, ඔබ නිදහස් වෙනවා. මෙතන මොකද වෙන්නේ? සිරගෙදර මුලා දෑනියා නිදාගෙන හිටියේ. අර දෙදෙනා ගායනා කරනකොට සිරගෙදර මුලා දෑන නිදි හිරකාරයෝ හැරලා හිටියා. හැබැයි හිරකාරයෝ පැනලා ගියා කියලා හිතාගෙන මේ සිරගෙදර මුලා දෑනියා එයා කඩුව ඇදගෙන තමන් මැරෙන්න ලෑස්ති වුණා. මොකද ඒ කාලේ හිරකාරයෝ පැනලා ගියොත් තමන් වග කියන්න ඕනේ. නේද? ඒ කියන්නේ එයාට මරණ දඬුවම හිමි වෙනවා. ඉතින් මේ ඒ විදිහට මැරෙනවට වැඩිය හොඳයි තමන් මැරෙන්නේ කියලා. මොකද නිදි මරගාතේනේ. අනිත් පැත්තෙන්
කඩුව ඇදගෙන තමාව මරා ගන්නට හැදුවේ. නමුත් පාවුල් කතා කොට 28 වෙනි පදයේ සඳහන් කරනවා. නමුත් පාවුල් කතාකට නුඹට කිසි අනතුරක් කර නොගනින්න. මක්නිසාද අපි සියල්ලෝ මෙහියයි මහත්තරින් මොරගසා කීවේ. ඉතින් පාවුල්තුමා කිව්වා මම තාම ඉන්නවා අපි පැනලා ගියේ නැහැ. හාලෙලූයා. 29 වෙනි පදය කරනවා. එකල ඔහු එලි ඉල්ලාගෙන කියන්නේ ආලෝකයක් ඉල්ලාගෙන ඇතුළට ආවා. තේරෙනව නේද? හොඳට නිදාගෙන හිටියේ. එතකොට බයෙන් වෙවුලමින් පාවුල් සහ සීලස් ඉදිරියේ වැටි ඔවුන් පිටරට කැඳවා කතා කොට ස්වාමීනි ගැලවෙන පිණිස මා විසින් කුමක් කටයුතු දැසුවේ. නේද? මේ දෙන්න ළඟ වැඳ වැටුණා. මේ දෙන්න ළඟ වැටිලා වෙවුලන්න පටන් ගත්තා. මොකද හේතුව වෙවුලන්නේ? හිරගෙදර අතිවාරම් සැලුණා. ඔබේ ඉන්න සිරගෙදර මොකක් වුණත් දේව බලය මහිමය ආලේපය ආවොත් ඒ සිරගෙදරට ඊ අත්තිවාරම් සැලවෙනවා. ආමෙන්. අත්තිවාරම් සැලවුණොත් ඔබ ඒ හිරගෙදරින් එළියට එනවා. ආමෙන්. රෝගයේ අත්තිවාරම, ණයබරයේ තියෙන අත්තිවාරම, ප්‍රශ්නවල තියෙන අත්තිවාරම, ඔය අත්තිවාරම් නිසා තමයි ඕක ගොඩනැගිල්ලක් වගේ අපි ඇතුලේ හිර වෙලා ඉන්නේ. හැබැයි අත්තිවාරම් සැලවුණොත් මේ පොළොවේ පව අත්තිවාරම් තියෙනවානේ. foundations of the earth. පොළොවේ තිබෙන අත්තිවාරම්. පොළොවේ අත්තිවාරම් හෙලවුණොත් ඔබ දන්නවද? භයානක දේවල් සිදු වෙන්න පුළුවන්. නේද? පොළොවේ අත්තිවාරම් උඩ තමයි දැන් ගයක් හදලා තියෙන්නේ ෆවුන්ඩේෂන් උඩ වගේ. අත්තිවාරම් උඩ හදලා තියෙන්නේ. හැබැයි හිරගෙදර අත්තිවාරම් සැලවුණා. දෙවියන් වහන්සේ හෙල්ලුවා. දෙවියන් වහන්සේ සොලවලා පෙනුවා. හොල්ලන්න බැරි කිසි දෙයක් නෑ මට. තේරෙනව නේද? මධ්‍යම රාත්‍රී මේ ඩාර්කස්ම ආව එහෙම නැත්නම් අඳුරතම රැයේදී දෙවියන් වහන්සේගේ බලය එතනට එන්න පුළුවන්. ආමේන්. ඔබේ අඳුරතම පෑයට දෙවියන් වහන්සේට පැමිණෙන්න පුළුවන්. හැබැයි හිරගෙදර ස්වාමියා මෙතන කියනවා හිරගෙදර මුලාදෑනියට තව හාස්කමක් සිද්ධ වෙනවා. මොකක්ද? මෙයා වෙවුල ඇවිල්ලා කියනවා නිදාගෙන හිටියේ. හැබැයි එයාට තේරුණා මේ අයගේ දෙවියන් වහන්සේ සැබෑ දෙවියන් වහන්සේ. තේරුණා නේද? එයා මැරෙන්න ගිය කෙනෙක්. සිය දිවි නසා ගන්න යන කෙනෙක්. නේද? ඔබටත් හිතලා තියෙන්න පුළුවන් මං ඉඳලා වැඩක් නැහැ. මැරෙන එක හොඳයි. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ සඳහන් කරනවා ඔබ මොනවත් කරගන්න එපා. ඔබට බලාපොරොත්තුවක් තියෙනවා. ඔබේ අවසානෙට ඇවිල්ලා නැහැ. ඔබේ වෙලාව තාම පැමිණලා නැහැ. ඔබ ඔබේ ජීවිතේ නැති කරගන්න එපා. නේද? එතකොට මෙයා මොනවද කරන්නේ? බයෙන් වෙවුලමින් ඇහුවා. ගැලවෙන පිණිස මා කුමක් කටයුතුද? හලෙලූයා. එහෙනම් මේ කතන්දරේ අවසාන හරියට එනකොට ගැලවෙන්න නම් මොනවද කරන්න ඕනේ? ඔව් කිව්වා. නේද? මොකද කියන්නේ? ඔහු කතා කොට ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අදහගන්න. එවිට නුඹ ගැලවෙන්නේද? නුඹද නුඹගේ සියල්ලෝද වැසියෝද එසේම වන්නේ. හලෙලූයා. පවුල් සීලස් කිව්වා මොනවද? එක විසඳුමයි තියෙන්නේ. මොකද්ද? ඔහු සිය දීවි නසා ගන්න ගියා තමාගේ කඩුවෙන්. ජීවිතය ගැන බලාපොරොත්තුවක් නැති වුණා. හැබැයි මේ සිදුවෙච්ච දේ දැක්කා. දොරවල් ඇරිලා තියෙනවා, බැඳුම් ලිහිලා තියෙනවා. පුදුම ආශ්චර්යයක් වුණා. ඔහුට තේරුණා ගැලවීම Tamanට අවශ්‍යයි කියන දේ. ආමෙන්. ඔහු කිව්වා මොනවද මං කරන්න ඕනේ? එක දේ කිව්වේ. මං කළ යුතු දේ මොනවද? කරන්න ඕනේ දේ කිව්වා විශ්වාස කරන්න. තමා ස්වාමී වූ යේසුස් වහන්සේ කෙරෙහි අදහ ගන්න. නේද? මෙතන කියනවා නිකන් යේසුස් වහන්සේ නෙමෙයි ස්වාමී වූ යේසුස්. ස්වාමිත්වය දෙන්න ඔබේ ජීවිතේට. ඒකයි කිව්වේ. ඔබේ ජීවිතේට ස්වාමිත්වය යේසුස් වහන්සේට දෙන්න. ස්වාමී වූ යේසුස් වහන්සේ ඔබ කළ යුතු දේ කරන්න ඕන දේ මොකුත් නෙමෙයි. තේරෙනව නේද? මොනවද කරන්න ඕනේ? විශ්වාස කරන්න. ඕකව විශ්වාස කරන්න. විශ්වාස කරන්න. එච්චරයි කිව්වේ විශ්වාස කරන්න. අදහ ගන්න. එතකොට නුඹ ගැලවෙනවා, නුඹේ පවුලේ අය ගැලවෙනවා. තේරුණාද? මෙතන ඊළඟ පදවල සඳහන් අන්තිම වූ බෞතිස්මයක් ලබනවා. තේරුණාද? 34 වෙනි පදයේ කියනවා ඊට පස්සේ එයාට සාස්තු කරලා ඒ පමණක් නෙමෙයි ඕන් කෑම මේසයක් තබලා ගෙයි සියල්ලන් සමග දෙවියන් වහන්සේ අදහමින් බොහෝසේ ප්‍රීති වුණා. බොහෝ ප්‍රීතියක් ඇති වුණා නේද? හිටියේ කොහෙද? හිරගෙදර. අවසානයේ මොකද උනේ? පසුවදා 35 36 බලනකොට පවල්ස සීලස් නිදහස් කරන්න කියලාත් නියෝගයක් එනවා. මෙතන හාස්කමක් සිදු වුණා. මොකද්ද? හිරගෙදර අත්තිවාරම් සොලෝපු දෙවියන් වහන්සේ ඔබට විරුද්ධව තිබෙන සෑම අත්තිවාරමක් සොලවනවා. හලෙලූයා. ඒකට අවශ්‍ය මොනවද වෙන්නේ?
ඒකට අවශ්‍ය දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ වැඩ සිටීමත් උන්වහන්සේගේ මහිමය ආලේපය ඔබ තුළින් එළියට ගලා එමත්. හදලූයා. ඒ අය යාඥා කරන විට ප්‍රශංසා කරන විට නමස්කාර කරන විට මොනවද උනේ? ඔවුන් මත තිබිච්ච ආලේපය, පාවුස සීලස් කෙරෙහි තිබිච්ච ආලේපය ක්‍රියාත්මක වෙලා සිරගෙදර මොනවද ෆවුන්ඩේෂන් සිරගෙදර අත්තිවාරම් හොලවන තැනටපත් වුණා. ඒක ස්වාමීන් වහන්සේගේ බලය, දෙවියන් වහන්සේගේ බලය. සියලු මහිමය දෙවියන් වහන්සේට අවශ්‍ය දෙන්න ඕනේ. දෙන්න අවශ්‍යයි. සියලු මහිමය උන්වහන්සේට ගියේ. නමුත් මෙතන සඳහන් කරනවා එතන ආලේපයේ බලය තමයි ක්‍රියාත්මක වුණේ. හදලූයා. මොකද ඕන ආලේපලා දෙදෙනෙක් සිටියා. ඒ ආලේපය උන් තුලින් ක්‍රියාත්මක වුණා. දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ වුණා. මේ හැම දෙයක්ම එකම අවස්ථාවේ සිදු වෙනකොට අත්තිවාරම් සැලවුණා. ඔබේ රෝගය බලය, ඔබේ රෝගයේ අත්තිවාරම සොලවලා දෙවියන් වහන්සේ ඔබව නිදහස් කරනවා. ආමේන්. ඔබ අල්ලගෙන තිබෙන දෙයින් දෙවියන් වහන්සේ නිදහස් කරනවා. ආමේන්. අපිව දේ වචන කියන අපිව සුව කරලා ඉවරයි. අපි නිදහස් කරලා ඉවරයි. අපේ ජීවිතේක ප්‍රකාශ වෙන්න පටන් ගන්නවා. ඒක ප්‍රකාශ වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනය තුල උන්වහන්සේගේ බලය ආලේපය ඔබේ ප්‍රශ්නයට, ඔබේ රෝගයට ඉහළින් ක්‍රියාත්මක වෙන විටයි. ආමේන්. මොකද යථාර්ථයක් බවට සමහර දේවල් පත් කරන්නේ දෙවියන් වහන්සේගේ ආලේපය. සමහර වෙලාවට ඒ වගේම ඒ මහිමය ඔබේ ජීවිතය අත්දකින්න නම් අද ස්වාමින් වහන්සේ වෙතට ඔබ හැරෙන්න නේද? පාපේ ඉන්නවා නම් පාපේ කියා දෙන්න ස්වාමින් වහන්සේට. අවිශ්වාසය තිබෙනවා නම් අවිශ්වාසය ඉවත් කරන්න, විශ්වාස කරන්න. ඒ වචනේ කියනවා ඔබ පාපයට මැරී සිටිනන් කොටද දෙවියන් වහන්සේට ජීවත්ව සිටිනන් කොටද විශ්වාස කරන්න. ඔබ ජේසුස් වහන්සේ උදෙසා ජීවත් වෙන කෙනෙක්. ජේසුස් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන කෙනෙක්. ඔබට අවශ්‍ය තියෙන දියලු දේවල්ට දෙවියන් වහන්සේ ඔබ දෙස බලා සිටින උපකාර කරන්න. ඔබ අත්හැරලා නැහැ. ඔබ කල නොකිරෙන්න දෙවියන් වහන්සේ ඔබට උපකාර කරයි. ඔබට උපකාර අවශ්‍ය නම් මේ සඳහන් කරන දුරකථන අංකයෙන් ඕනම අවස්ථාවක කතා කරන්න පුළුවන්. ඔබට යාඥාව අවශ්‍ය නම්, ඔබට මඟ පෙන්වීම අවශ්‍ය නම් ඔබ ඇමතුමක් දෙන්න. ඔබට ආශිර්වාද කරයි. මම පාස්ටර් රුවන්ත නෝරලී සිට දෙවියන් වහන්සේ ඔබට බලවත් ආශිර්වාදයක් නිදහස් කරනවා අද දවසේ යේසුස් වහන්සේගේ තුන් නාමයෙන්. ආමේන්.